අපේ ජීවිතේදී නොයෙකුත් කරදර බාධක අවස්ථා අපිට ඇති වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි කතා කරන දෙයක් තමයි ඒ කරදර බාධක ඇතිවීමට හේතුව ඔබගේ ග්‍රහචාරයේ පවතින වෙනස්කමක් නිසා නම් අපි ඒ සඳහා යන්ත්‍රයක් පළඳිනවා. අපි ගොඩක් දෙනෙක්ට පවතින අපලයක් තමයි රාහු අපලය කියන්නේ. රාහු මහදසාව කෙනෙකුට ලැබුවොත් වසර 18ක් පමණ පවතිනවා. එම කාලයේදීම රාහු අපලය මගහරවා ගැනීමට අප යන්ත්‍රයක් පළඳිනවා. රාහු අපලයට අප විශේෂයෙන්ම පළඳින යන්ත්‍රයක් තමයි නාගර්ජුන යන්ත්‍රය කියන්නේ. නාගර්ජුන යන්ත්‍රය ගැන සඳහන් කළොත් නාගර්ජුන යන්ත්‍රයේ 12 කැබක් තියෙනවා. එම සෑම ගමකටම ආතුරයාට සෙත්පතා යම් යන්ත්‍ර රත්නයක් ලියලා තියෙනවා. යන්ත්‍රයේ මැද තරු සලකුණක් තියෙනවා. එතන සමයි ජන්මයාගේ නම සහ නැකත ලියනු ලබන්නේ. ජීවම් කරන විට පිරිමි දරුවෙකු නම් පාර්වතී පුත්‍රය කියලත්, ගැහැණු දරුවෙක් නම් පාර්වතී දුහිත්‍රය යනුවෙන්ද කියනු ලබනවා. එසේ කියනු ලබන්නේ දුකටපත් ආතුරයා පාර්වතී දේවියගේ පුත්‍රයා හෝ දුවට සමාන කිරීමෙන්. එමෙන්ම රාහු අපලය නිසා ඔබට මානසික අවපීඩනය, මුදල් නාස්තිය, නිකරුණේ ඇවිදීම, කේපාවිෂ්ඨ වන ගතිය, ඉරයි විලංගුව වැටීම, ඒ කියන්නේ වැඩක් කරන්න හදනකොට ඒ වැඩේ කරන්න හිතෙන්නේ ඒ වගේ ගතිය, මෙවැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. රාහු ග්‍රහයක් කියන්නේ ඇවිද්දවන ග්‍රහයෙක් ලෙස ප්‍රසිද්ධයි. මේ මගින් ඔබට නොසිතූ ප්‍රශ්න වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්න විසඳා ගැනීමට අනවශ්‍ය විදියට මහන්සි වීමට සිදු වෙනවා. මේ යන්ත්‍රය සාමාන්‍යයෙන් ඔබලාගේ කේන්ද්‍ර සටහනට අනුව රාහු ඇතුළු අනෙකුත් ග්‍රහයන්ගේ හැසිරීම සලකා බලලා එමෙන්ම මෙම යන්ත්‍රය සැකසීමේදී ඒ අදාළ වත්පිළිවෙත් සිද්ධ කර ඒ වෙලා ඒ කටයුතු සිද්ධ කරනවා. ඒ සියලුම වත්පිළිවෙත්වලට අනුකූලව මංජුසා මැදුර දේවාලය මගින් ඉතාමත් සාධාරණ මුදලකට ඔබ නාගර්ජුන යන්ත්‍රය සාදා ගන්න පුළුවන්. ඒ වැඩිදුර විස්තර ලබා දෙන්න මංජුසා මැදුර දුරකථන අංකයට කතා කරන්න.